හෙල්ලෝ යාළුවනේ කොහොමද මොකද වෙන්නේ? ඇයි අපි මැරුණා කියලා සැලෙන්නේ අපි ආයි ඉපදෙනවා. දැක්කනේ වල් පුසට අපි වෙන්නේ නෑ. අපි වැඩි කතා නැතුව යමු අපි කතා කරන ගේම් එකට. ඉතින් අපිට මෙන්න මේ පුංචි දූපතේ තමයි සර්වයිව් වෙන්න තියෙන්නේ. ඉතින් වීඩියෝ එකට ආපු ගමන් මගේ ස්කින් එක පෙන්නනවා. ලස්සනයි නම් ඉතින් අනිවාර්යෙන්ම කමෙන්ට් එකක් දාගෙන යමු. මෙන්න මේ ටිකේ සුගන් කයෙන් තියෙයි අපිට ඌව වටිනවා. මෙන්න චෙස්ට් එකක් පිකෙස් එකක් තියෙයි බ්‍රෙඩ් තියෙයි තව ඇක්සේකුත් තියෙයි තව එක එකව තියෙයි ඒවා පස්සේ කියවමු වෙලා නැහැ. ඉතින් මේවා දුන්න එකත් හොඳයි හදා දෙන්න ඕනේ. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම ඔයාලට පොඩි දෙයක් පෙන්නන්න. ගහ කපපු ගමන් ගහේ ඔක්කොම ටික වැටෙනවා. ඔයාලට පේනවා ඇතිනේ. ඉතින් මේක මොඩ් එකක්. හරි එහෙනම් අපි දැන් ස්ටෝන් ටිකක් මයිනින් කරගන්න යමු. මෙන්න මෙතන පලාගෙන යටට යමු. යට කේව් එකක්ද දන්නෙත් නෑ. පොඩ්ඩක් ලැග්ගෙනවා ඉතින් ගණන් ගන්න එපා. ඕන් ඉතින් ස්ටෝන් ටිකක් හම්බුණා. මට හිතෙනවා මෙන්න මෙතන රැට බේස් එක හදන්න. මොකද උඩින් රෑ වුණාම අනාරක්ෂිතයි. මොකද අර වල් මුකුද උන් එනවා. ආට නම් උන්ව පෙන්නන්න බෑ. එතකොට අපේ බඩු ටිකක් නැති වෙනවා. සෝම්බීස්ලා එනවා, ක්‍රීපර්ස්ලා එනවා, කෝටු කිතෙයියෝ එනවා, ඔක්කොම එනවා. ඔවුන් අම්මලවදයක්. දැන් ඉතින් මෙතන ඩර්ට් ටික උඩට දාගෙන යමු. එතනින් පඩි පෙළ කපමු. නැත්තම් උඩට යන්න විදිහක් නැහැ. ඉතින් ඔයාලට පේනවා ඇති අහස එහෙම ලස්සන මේකත් මොඩ් එකක්. මේ ඩර්ට් එකත් ග්ලාස් මොඩ් කියලා එකක මොඩ් එකක්. ඉතින් වැඩි කියවන්න ඕනේ නෑනේ. දැන් ඉතින් අපි ගල් යුගයට යමු ක්‍රාෆ්ටින් ටේබල් එකක් ක්‍රාෆ්ට් කරගෙන. මෙතනින් ක්‍රාෆ්ටින් ටේබල් එක ප්ලේස් කරලා ස්ටික්ස් හදාගෙන සෝඩ් එකයි එක්ස් එකයි හෙල්ලයි පිකෙස් එකයි හදාගමු. ඔන්න ඔය ටික තමයි තව දෙකක් තියෙයි. දෙක නම් ඕනිත් නෑ. අන්න අතන ඉන්නවට අයියෝ කියන්න කලින් වැටුණා. වාසනාවන්ත ගමනකට යන්න කලින් අසුබ වැඩ වෙන එක හොඳ නෑ. දැන් ඉතින් මේ ට්‍රයිඩන් මල දාමු. මුන්නම් මලවදයා දැක්කනේ උගේ ට්‍රයිඩන් මොන ලබ්බෙන්ද අදින්න හදනවා. වැඩක් නෑ. උට වදින්නෙත් නෑ. වතුරට බැස්සොත් උන් අපිව කන්නේනවා. කන්නද ගිලින්නද මන් දන්නේ. කැරගෙනවා. ඔවුන් හැදෙන්නේ සොම්බිල වතුරට වැටුනම මේ සුගකයන් ටික පස්සේ කඩා ගන්න බැරියයි. දැන් ඉතින් මම බේස් එක මේක යට හදනවා කියලා තීරණය කරා. ඒක හන්දා පොඩ්ඩක් ඉඩ ටිකක් හදා ගන්න ඕනි. ටිකක් මේ ටික මයිනින් කරගෙන යෝ අයන් වාසනාවන්තයි මයිනින් කරගමු. ෂෙක් ඒකෙත් තිබ්බේ එකයි. වැඩක් තියෙයිද එකක් තිබිලා. එකට මුකුත් හදන්න බෑ. ෂෙක් ඕන්නම් අර මොකක්ද ස්පී එක හෙල්ල ඒක හදාගන්න පුළුවන් වෙයි. වැඩක් නෑනේ ඒව හදලා. මේ ග්‍රැවල් නම් මල වදයා. එකක් ඇටුවම එකට උඩින් වැටෙනවා. දැන් ඉතින් මේ ටික කඩාගෙන ඉඩ හදාගෙන පඩි වෙලක් ගහන්න ඕනේ. ඔන්න ඔය ටික මයිනින් කරමු. ඩර්ට් ටික කඩාගෙන ස්ටෝන් ටික මයිනින් කරගන්න ඕනේ. නොම හදාමු. යමු එක පඩියක් හරි. දැන් ඉතින් දෙවෙනි එකක් හරි. දැන් ඉතින් උඩට යන්න තියෙන්නේ. හරි එහෙනම් අන්තිම එකයි තව. ගම්බෝ ගහගෙන යනෝ. යෝන්නකයි බේරගන්න බැරි ප්‍රශ්නේ. බේරගන්න මේ තේරෙන්නේ නැති ප්‍රශ්නේ. ඒකට උඩින් ගිහින් දැන් ඩර්ට් ටිකක් ගහ ගන්න ඕනි. මම ඒක ගහගෙන මෙන්නම් ෆ්‍රෙන්ඩ්ස්. හරි එහෙනම් ඒ ඩර්ට් එකක් ගැහුවා.
දැන් මේ ටික කවර් කරන්න තියෙන්නේ රෑ වෙන්න කලින්. චෝච් ටික ගන්න ඕනේ. හවස් වුණොත් ස්පෝන් එක අර මොබ්ලා ස්පෝන් එක නැති කරගන්න චෝච් ටික ගහ ගන්න ඕනි වටේට. නැත්තම් මුන්ගේ මල කරදරේ බේස් එක ඇතුළටත් එයි. 4ක් තියෙයි. 4 ඔන්නම ගහමු. මෙතනක් ගැහුවා. මෙතනත් ගැහුවා. එතනත් ගැහුවා. හරි එහෙනම් ගැම්මටම වැඩ ඉවරයි. දැන් ඉතින් ක්‍රාෆ්ටින් ටේබල් එකක් කඩාගෙනම ඇතුළට දාමු. දැන් ඉතින් මේ ගහක් කපාගෙනම පල්ලෙහාට යමු. දැන් ඉතින් මේ පලි පෙලක් හදන්න ගිහින් ඒක අසාර්ථක වෙච්ච එකේ මට හිතෙනවා පොඩ්ඩක් ඉනිමගවල් දාන්න. දැන් ඉතින් මෙතන මේ සැප්ලින් ටික පැල කරගමු. මම දැක්ක චෙස්ට් එකේ තියෙනවා සැප්ලින්. කො චෙස්ට් එක? මේ තියෙන චෙස්ට් එක. ඕන් චෙස්ට් එක සැප්ලිනුත් තියෙයි බෝන් මේලුත් තියෙයි. ඔන්න ඔය ටික පැල කරගමු. මේ බෝන් මේල් එක ගහලා මේක ලොක් කරගමු. ෂෙක් ඒක ලොකු නෑ. පුදුම අවාසනාවන්තකමක් තියෙන්නේ. කවන්නේ සැප්ලින් දෙක පැල කරගමු. අපිට ඕනි ගස්. මොකද ගේ හදන්නත් ඕනි. එක එක දේවල් හදන්නත් ඕනි. මේ ටික කවර් කරගන්න ඕනි. යෝ දැන් මෙතනට ක්‍රාෆ්ටින් ටේබල් එක දාලා ෆෝනස් එකක් හදාගන්න ඕනි. ඒක හදලා මෙන්න මෙතනින් ප්ලේස් කරලා බූට් ටිකක් පිච්චෙන්න දාන්න ඕනි. එතකොට ටෝච් හදාගන්න පුළුවන් ලේසියෙන්ම. කෝල් හොය ඉන්න ඕනේ. දැන් ඉතින් මෙතන උඩට යමු. ගිහින් මේ කඩන්න බෑ. එතන කැඩුවොත් ඉවරයි. එන්න මේක කඩා ගන්න ඕනි. එතකොට පුළුවන් යන්න. එක්කෝ ඉනිමකක් ගහන්නත් ඕනි නෑ වගේ. කමන්නේ. මේ ටික දැන් කවර් කරගන්න ඕනි. හවස් වීගෙන එන්නේ. ඔහොම කවර් කරොත් මට කිසි දෙයක් පේන්නෙත් නෑ. ඇතුලේ එක එක උන් ස්පෝන් වෙයි. එන්න එතනත් බෑ. යෝ මල කරදරයක් දැන් නම් වෙලා තියෙන්නේ. එතනින් ප්ලේස් කරලා එතනට ප්ලේස් කර දැන් හරි. දැන් එළියකුත් තියෙයි. කෝල් ටික හැදිලාද? ඔව් 5ක් හැදිලා. දැන් ඉතින් ඔක්කොම ටික ගමු. අර මෙතනට දාලා චෝච් හදා ගන්න ඕනේ. දැක්කනේ 1 2 4 පැත්තටම 4ක් ගහන්න පුළුවන්. දැන් ඉතින් සොම්බිලා කියලා මොන එකෙක්ටවත් ස්පෝන් වෙන්න බෑ. මට හිතෙනවා ලෙඩර්ස්ම හදාගන්න. මොකද ලෙඩර්ස්ද ඉනිමකක්ද මන් දන්නේ මොකක් හරි හදාගන්න හිතෙනවා. ඒකෙන් උඩට යන්න ලේසි. මේ තියෙන්නේ ඔව් ලෙඩර්ස් නෙමෙයි ලෙඩ. ඔන්න ඔතන කඩලා නෑ. ඒක මෙතනටම දාලා මෙතනට බ්ලොක් එකක් දාලා ලෙඩ එක දාගෙන යන්න ඕනි. එතනට ගහමු. දැන් මේක කඩන්න තියෙන්නේ. දැන් උඩට යන්න පුළුවන්. ඒක වදින්නෙත් නෑ. අයියෝ හරියට යන්නෙත් නෑ. ඔන්න ඕක තමයි ප්‍රශ්නේ. යෝ රැත් වෙලා. දැන් ඉතින් ඇතුළටම යමු. නැත්තම් බෑවුව කරන්න. මෙතන මේකක් තියෙයි. ගමු. හිතෙන අර ගන්න. ඒක හදන්න බූට් නෑ අපි ගාව. කමන්නේ බ්ලොක් එකක්වත් ප්ලේස් කරන්න බෑ. එනේ අය ආවොදෙන් ඉතින් මං ගාව තියෙයි. කමන්නේ බ්ලොක් එකක් ප්ලේස් කරා. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට කියන්න පොඩි කාරණයක් තියෙයි. මම දැන් වීඩියෝ දැම්මේ නෑ ගොඩක් කල් ඉඳන්. ඉතින් මෙන්න මේක දාලා ඉතින් මම මයින්ක්‍රාෆ්ට් ගේනවා. ඉතින් මම පටන් ගත්ත බස් ගේම් එකක් ගේනවා. බස් ගේම් එකෙන් තමයි මම දියුණු උනේ.
ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලට ස්තුතියි කියන්න වොච් හවර්ස් 4000 සම්පූර්ණයි දැන්. ඉතින් ඔයාලට කියන්න වචන නැහැ. ඉතින් ඔයාලට ගොඩක් ස්තුතියි. මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් බයි බයි. අද වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අනිවාර්යයෙන්ම